මේ වීඩියෝ එක පෝට් සිටි බීච් ප්ලාසා එකේ මැනේජ්මන්ට් එකට අවධානය පිණිසයි. මම සන්ඩේ ආවා පෝට් සිටි එකට බීච් ප්ලාසා එකට. මමයි බබයි බබලා දෙන්නයි අම්මයි. ඇවිල්ලා යූෂුවලි අපි එතනට යන්නේ නැහැ. වෙන ප්‍රයිවට් රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා. එහෙම තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. මට අපි ආවේ ටුක් එකක් යන්න බැරි හින්දා එන්ට්‍රන්ස් එකේ ඉඳන් ඇතුළට ඒ පබ්ලික් බීච් එකට යන්න 250යි බෝධ වේස්. ඒකටත් අපි පේ කරලා බස් එකේ ගිහිල්ලා බහැලා ඒක ඔක්කොම කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. බීච් එකේ ඇක්සස් එක අරගෙන අපි ඔක්කොම යූස් කරලා ඉවරලා වොෂ්රූම් යන්න මීටරයට අඩු ළමයිට 300යි ඒකට වඩා උස කට්ටියට 500යි. ඒකටත් අපි පේ කරලා ගියා වොෂ්රූම් එක යූස් කරලා නාලා ඩ්‍රෙස් චේන්ජ් කරලා ඔක්කොම කරලා. ඒ වොෂ්රූම් එක ඇතුලේ සාමාන්‍යයෙන් හැමතැනම තියෙන ඕනේ දෙයක් තමයි ටොයිලට්ස් තියෙන්න ඕනේ නේ. තියෙන්න ඕනේ. හැබැයි එතන තිබෙන්නේ නැහැ. එතන තිබෙන්නේ ලොකර්ස්යි නාන තැන් විතරයි ලොකු හෝල් එකක වගේ. ලොකර්ස් ටිකත් ඔක්කොම කැඩිලා තිබ්බේ. හරිද? ඊට පස්සේ දැන් එතනටත් අපි 500 ඊට පස්සේ කොහමරි 1600ක් පේ කරලා ඉවර වෙලා. වොෂ්රූම් නැහැ. ඒ කියන්නේ ටොයිලට්ස් නැහැ යන්න. අපි අම්මලා වොෂ්රූම් යන්න ඕනේ කියලා අපි ආවා අනිත් පැත්තට. එතනට රුපියල් 50ක් ඒගොල්ලන් charge කරනවා එක්කෙනෙක්ට. මමට අර්ජන්ට් අපි අම්මට අර්ජන්ට් හින්දා අම්මා එතනට ගියා. ගිහිල්ලා ටික වෙලාවක් යනකොට මට ඇහුන්නේ එයා කතා කරනවා. she said චුටක් වෙලා යයි එන්න මම හිමිට එන්න කියලා. because කකුල අමාරුවක් තියෙනවා. ස්කොටින් ප්ලෑන් එකේ යන්න බෑ. කියන්නේ වෙස්ටර්න් ටොයිලට්ස් වල තමයි යන්න පුළුවන්. ඊට පස්සේ මට පොඩි සද්දයක් ඇහුණා එළියෙන් කියලා බලනකොට එතන ටිකට් කඩන්න ඉන්නේ පිරිමි කෙනෙක්. ඒක ඇතුලේ හොදන්න කවුරුත් නැහැ. ඒ අවස්ථාවේ හිටියෙත් නැහැ. මම හිතන්නේ නෑත් එක්ක ඇයි කිව්වොත් මම ඒකට සම්බන්ධ අදාළ වීඩියෝ එක අන්තිමට දාන්න. because ඒක හරිම ඩිස්කස්ටිං වීඩියෝ එකක්. මට මෙතන කියන්න ඕන දේවල් ටික ඔයගලන්ට පැහැදිලිව තේරුම් කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ මම ඇයි කියලා බැලුවම එතන ටොයිලට්ස් කියුබිකල්ස් මම හිතන්නේ 10ක් වගේ තියෙනවා. ඒකේ එකක් තමයි වෙස්ටර්න් ටොයිලට් අනිත් ඔක්කොම ස්කොටින් පෑන් එක තියෙන එක. ඒකේ හැමෝටම යන්න බෑ. ඒ වෙස්ටර්න් ටොයිලට් එක ඒගොල්ලන් දාලා වහලා තියෙන්නේ out of order හරි මොනවා එක වීඩියෝ එක අන්තිම බලන්න මොනවද දාලා තියෙන්නේ කියලා. ඒක යූස් කරන්න බෑ කියලා. ඒක වහලා තියෙන්නේ. එතකොට අපේ අම්මා කොහොම හරි දැන් එයාට අර්ජන්ට් යන්න ඕනි හින්දා ස්කොට් කරලා එයා ගිහිල්ලා එයාට ප්‍රෙෂර් ලෝ වෙලා. ඉතින් මහ මහතයි ඔක්කොම පුරුදු නැති කටියට ඒක කරන්න බෑනේ. ඊට පස්සේ ඊට තව කෙනෙක් කියලා දෙනවා නෑ මේක පාවිච්චි කරන්න පුළුවන්. කොහොම හරි එළියට ඇවිල්ලා ඔය ටිකට් විකුණන එක නංගිය අහුවාම නැහැ ඒකේ ටොයිලට් එක. ඒ කියන්නේ දැන් මෙතන ෆොරේනර්ස්ලා ඔක්කොම එන තැනක්. ඒක ඕගොල්ලන්ගේ වගකීමක් තමයි මෙතනට තව වෙස්ටර්න් ටොයිලට්ස් දාන එක. ඔක්කොම ස්කොට් කරන්න බෑ. දැන් පොඩි කාලේ අපි ගියාට දැන් අපිට ඒක පුරුදුත් නැහැ. සෝ එයාගෙන් අහනකොට ඒක විනාඩි 20කට සැරයක් තමයි යූස් කරන්න පුළුවන්. වහලා තියෙන්නේ, ඇරලා තියෙන්නේ කොළ ගොඩක් කතා කිව්වා. එතකොට මම ඇහුවා දැන් ඔයගොල්ලන් සල්ලි ටිකට් ගන්නවා නම් මම ඊට පස්සේ බලන්න ගියා. බලලා තමයි වීඩියෝ එකක් ගත්තේ. ඔයගොල්ලන් බලන්න. බැලුවා ඇහුවාම ඔයගොල්ලන් දැන් ටිකට් වලට charge කරනවා නම් දැන් throughout from the first ඔයාට සල්ලි හැම දෙයකටම ගෙවන්න ඕන. ඇහුවාම එයා කියනවා නෑ සුද්ධ කරලා නෑ. ඇයි හොද නැද්ද කියලා ඇහුවාම එයා මට කියනවා ඔයා ගිහලා හොදන්න කියලා. මට ටොයිලට් හොදන්න කියලා කියනවා. ටොයිලට් හොදන එක ලැජ්ජ සහගත දෙයක් නෙවෙයි. ඒක මට ප්‍රශ්නයක්වත් නෑ. අපි ගෙවල් වල ටොයිලට් හොදන්න නැතුව නෙවෙයි. අපි ගෙදර ලිවින් මේට් කෙනෙක් ඉන්නවා, හෙල්පර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. එහෙම වුණත් අවුරුදු 13ක් තිස්සේ ඉන්න අපේ ප්‍රියා ඇන්ටිට අපි මේ වෙනකන් ටොයිලට් හොදන්න දීලා නැහැ. අපිම තමයි හොදන්නේ. අපේ වොෂ්රූම් සක්කගේ එකක්, අපේ එක තනික තාත්තගේ එකයා. එහෙම අපි හොද ගන්නවා. ඒතර එයා ඒක එතනදී කතා කරපු එක හරිම වැරදි. කතා කරා කියලා කියන්නේ ඔතනදී අනුර කුමාරට කියන්නේ එයා මේව බලයි හදයි. මම කොහොම මැනේජ්මන්ට් එකට එන්න කියන්නේ. දැන් මම මේ ඔය ලියලා දාන්නේ කම්ප්ලේන්ට්ස් දාන ඒවා ගැන මම කිසිම පැහැදීමක් නැහැ මට ඒක ගැන. ඒක කවදාවත් වෙන්නේ නැහැ. මම කවුරු හරි ඉන්නවනම් එන්න කියන්නේ. එන්න කියන්නේ because ඔයා කතා කරන එක වැරදි. අපි සල්ලිත් දීලා ඕගොල්ලන් එන්න ඕනේ නැහැ. ඕගොල්ලන් මොනවද දෙන්න ඕනේ. අපි යන හින්දා තමයි ඒගොල්ලන්ට සැලරි එකක් යන්නේ. මිනිස්සු යන එක නතර කරා නම් එතන කඩවල් රන් කරන්නත් බෑ, බිස්නස් කරන්නත් බෑ. ඕක ටික කාලෙකින් බහලා තමයි දාන්න ඕනේ. so this is the first time ඔය වගේ පොසිටිව් එකේ ගිහිල්ලා තියෙනවා. නැත්නම් අපි යන්නේ ප්‍රයිවට් restaurant එකට ගියා නම් එතන bill pay food amount එකකට අපි ගන්න තියෙනවා. but එතන හොඳ clean washrooms තියෙනවා. you can have good time. ඒ වගේ මේ පාර චුටක් එක කලබල වුණා. yeah it's good experience. අපි ඉගෙන ගත්තා. මේක ගැන විස්තර දැනගත්තා. ඒගොල්ලන් එතන charge කරනවා නම් ඒ amount එක ඒකට හරියන service එක දෙන්න ඕනේ. ඇතුලේ washroom එකට යන්න ඒගොල්ලන් amount එක charge කරනවා නම් එතන ක්ලීන් කරන කෙනෙක් ඉන්න ඕනේ. වතුර එන්න ඕනේ. රුපියල් 500ක් නාන තැනට ඒගොල්ලන් ඩාල් කෙනෙක්ටයි 300ක් බබෙකුටයි charge කරනවා නම් එතනදී දෙන facilities හොඳට තියෙන්න ඕනේ. ඔක්කොම lockers ටික කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. කිසිම එකක දාලා ඔයාලට වහලා නාලා එන්න බෑ. ඒක ඇතුලේ toilet එකක් තියෙන්න ඕනේ. ඒ amount එකක් ඒගොල්ලන් charge කරනවා නම් ඒක ලොකු ගාණක්. පොඩි ගාණක් නෙවෙයි. 500ක් කියලා කියන්නේ ලොකු ගාණක් තමයි. මේ වීඩියෝ එක මැනේජ්මන්ට් එකටම තමයි මම කියන්නේ පෝට් සිටි එකේ බීච් ප්ලාසා එකේ ඕගොල්ලෝ මේක තව චුට්ටක් දැනුවත් වෙන්න ඕගොල්ලන්ගේ ස්ටාෆ්ට කියන්නේ කොහොමද කතා කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ මාවත් වීඩියෝ ගත්තා මම ප්‍රශ්නයක් නැහැ ඔය නඩු දාන්න පොලිසියට කියන ඕන දෙයක් කරන්න I really don't care because මගේ පැත්තේ වැරද්දක් නැහැ ඒක මම සල්ලිත් දීලා පැනමුත් තාලා කකුසේ හොදන්න ඕනේ කියලා අහගෙන ඉන්න ඕනේ නැහැ හොදන එකේ වැරද්දකුත් නැහැ ඒක පහත ජොබ් එකක් කියලා මම කියන්නෙත් නැහැ බට් අපි ඒකට පේ කරනවා නම් ඒකට සාධාරණ සර්විස් එකක් අපිට ලැබෙන්න ඕනේ so මම අටච් කරන්න ඒකේ තිබිච්ච වීඩියෝ එක කොහොමද කියලා thank you so much bye